හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව ඉලක්ක කරමින් සංසරණය වෙන සිදුවීමක්. ඒ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ගිණුම් 8ක තිබී රුපියල් කෝටි 93,000ක මුදලක් පිළිබඳව හෙළිවීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාරයක් අරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් අපි පැමිණිල්ලක් බාර දුන්නා. අපි පොලිසියෙන් බලාපොරොත්තු වෙනවා විධිමත් පරීක්ෂණයක්. මොකද මේක සුළුපටු ප්‍රකාශයක් නෙමෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් ඒ අසත්‍ය ප්‍රකාශය එකහෙලා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ආණ්ඩුව පාර්ශ්වය මාලිමා පාර්ශ්වයෙන් තමයි මේක පැහැදිලිව ප්‍රචාරණය කරන්නේ. මොකද ඒ ගිණුම් සමීපව නිරීක්ෂණය කරාම ඒවට වැටෙන අදහස් කියවුවම පැහැදිලිව මේක ආණ්ඩුවේ තවත් එක් අසත්‍ය ප්‍රචාරයක් තමයි. හරියට නිලන්ති කොට්ටහච්චි මැතිණියගේ උගණ්ඩාව වගේ අරගලය වෙලාවේදී ඉස්සරහව බැනර් එකක් තියාගෙන හිටියේ 1.0 ගාණක් තියාගෙන මහින්ද ජනාධිපතිතුමා මෙච්චර හොරකම් කරලා තියෙනවා ඒ මුදල් ගේන්න ඕනේ කියලා. සීෂෙල්ස් වල ඩුබායි වල යුරෝප් වල ගිණුම් වල රාජපක්ෂවරුන්ගේ මෙච්චරක් සල්ලි තියෙනවා කියලා කිව්වනේ. තාම අවුරුදු 1කමාරක් යනකොටත් කෙඳිරි ගගා ඉන්නවා. ඒ බොරු ඔප්පු කරගන්න බැරුව හැබැයි අපි අපේ පැත්තෙන් ජනතාවට ඔප්පු කළා. රොකට් එකේ කතාව, හෝටල් වල කතා, මේ සියලු චෝදනා අපිට කරපු අසත්‍ය චෝදනා අපි එකින් එක නිදාස් කරගෙන යනකොට ආණ්ඩුව අපොහසත් වෙලා තිබෙනවා. ඔවුන් කරපු චෝදනා බලයට එන්න ඔවුන් කරපු චෝදනා ඔප්පු කරගන්න බැරුව ඒ නිසා තවදුරටත් මේ ආකාරයෙන්ම බොරු අලුතින් සමාජගත කිරීමට ඔවුන් උත්සාහ කරමින් සිටිනවා. ඒ නිසාම අපි පොදු ජන පෙරමුණ හැටියට ඉක්මන් ක්‍රියාමාර්ග වලට යනවා මේ බොරුවට විරුද්ධව.